ඉතින් ඔන්න අදත් ගෘහ විභාගය සඳහා වැදගත් වන අධ්‍යාපනික දත්ත පිළිබඳ සාමාන්‍ය දැනීම ප්‍රශ්න කිහිපයක් අපි අරන් ආවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අඩුම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන පළාත වන්නේ උතුරු මැද පළාත. වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන පළාත වන්නේ බස්නාහිර පළාත. අඩුම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කය. වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. අඩුම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන අධ්‍යාපන කලාපය වන්නේ ත්‍රිකුණාමලය උතුර. වැඩිම ගුරුවරු සංඛ්‍යාවක් සේවය කරන අධ්‍යාපන කලාපය වන්නේ කොළඹ. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පළාත වන්නේ උතුරු පළාත. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින පළාත වන්නේ බස්නාහිර පළාත. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය වන්නේ මුලතිව් දිස්ත්‍රික්කය. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. අඩුම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අධ්‍යාපන කලාපය වන්නේ මාදු. වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් සිටින අධ්‍යාපන කලාපය වන්නේ කොළඹ. අඩුම පාසල් සංඛ්‍යාවක් සහිත පළාත වන්නේ උතුරු මැද පළාත. වැඩිම පාසල් සංඛ්‍යාවක් සහිත පළාත වන්නේ මධ්‍යම පළාත. අඩුම පාසල් සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය වන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කය. වැඩිම පාසල් සංඛ්‍යාවක් සහිත දිස්ත්‍රික්කය වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. අඩුම පාසල් සංඛ්‍යාවක් සහිත අධ්‍යාපන කලාපය වන්නේ ත්‍රිකුණාමලය උතුර. වැඩිම පාසල් සංඛ්‍යාවක් සහිත අධ්‍යාපන කලාපය වන්නේ පුත්තලම. අඩුම ජාතික පාසල් සංඛ්‍යාවක් සහිත පළාත වන්නේ
උතුරුමැද පළාත. වැඩිම ජාතික පාසල් සංඛ්‍යාවක් සහිත පළාත වන්නේ බස්නාහිර පළාත. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.